Welcome to Story with Tama. ඉතින් අද වීඩියෝ එකේ මම ගේන්නේ Grand Bolgota Hotel එකේ free boat ride එකක්, pool access එක, සුපිරිම day out එකක් ගැන විස්තර. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම මාත් එක්ක ඉන්න. වෙනවා උදේ 6:00යි. තාමත් නිදිමතයි. නෙමෙයි ලෑස්ති වෙන්න ඕනේ උදේම. අද day out එකක් යන පිටක් 2 hours later. නිදිමරගාත හිටපු මම ඔන්න කොහොම හරි මොරටුවට ආවා. ඇවිල්ලා ඔය ඔරෝගෙන ඉන්නේ යාළුවෝ දෙන්නා ඉන්නකම්. ඉතින් ජිකයි තිලිනිත් ආවට පස්සේ අපි හිතුවා ටුක් එකක් දාගෙන යන්න ඕනි කියලා. මොකද මොරටුව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් පුංචි දොරක් තමයි හොටෙල් එකට තිබුණේ. ඉතින් පේමන්ට් වැඩ ටික කරගෙන ওই විදිහට අපි ලොබි එකේ ආවා. එනකොට අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක තියලා තිබුණා. ඉතින් අපි ඔතනින් එකක් ගත්තා. ඇත්තටම ආනන්ද ජූස් එකක් තමයි තියලා තිබුණේ. මං කවදාවත් කලින් ආනන්ද ජූස් එකක් බීලා තිබුණේ නැහැ. ඉතින් මුලින්ම මං ජිකාට කිව්වා ඒක රසද කියලා කියන්නේ කියලා. රසයි කිව්ව නිසා ඉතින් ඔන්න මමත් ගත්තා. ඒකත් අරගෙන ගාඩන් එකට තමයි අපි ආවේ. ඉතින් ගාඩන් එකේ ඇත්තටම ගොඩක් ගස්වල ඒ විදිහට තිබුණ නිසා ලොකු අවුවක් නැහැ. පූල් එකටත් ළඟම ගඟත් පේන තැනම වගේ තියෙන ටේබල් එක තමයි අපි කට්ටිය ඉඳගත්තේ. ඇත්තටම මට ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලත් මේ හොටෙල් එකේ එනවා නම් ඩේ අවුට් එකකට කලින් රිසර්වේෂන් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද රිසර්වේෂන් එකක් දාන්න නැතුව මේකේ ඩේ අවුට් එකක් ගන්න බැහැ. ඉතින් අපි ගාඩන් එක බැලුවට පස්සේ ඔය විදිහට පූල් එකට එන්න හිතුවා. ඉතින් වෙනමම චේන්ජින් රූම් තියෙනවා ගර්ල්ස්ලට සහ බොයිස්ලට. ඉතින් ඒ නිසා කරදරයක් නැහැ. අතරම මේ පූල් එක මාරම ලස්සනයි සහ අලුත්. ඒ වගේම ලොකු ඩීප් ගතියක් නැති නිසා යාළුවයිට උනත් පරිස්සමෙන් මේකේ ස්විමින් කරන්න පුළුවන්. ඇත්තටම අපි තුන්දෙනා ඔක්තෝබර් මාසයෙන් පස්සේ ගියාරින්ද අද තමයි ඒ කියන්නේ මේ ටී අවුට් එක තිබුණ දවස් තමයි හම්බුනේ. ඒ නිසා අපිට ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් එකම එතන මාරම ලස්සනට සින්දු කියනවා ගාඩන් එකේ. මගේ යාළුවා චිකාට ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් එතන ආටිස්ලා දෙන්නෙක් මාරම ලස්සනට සින්දු කියනවා. ඉතින් ඒවා එකට සම වැදිලා ඉන්නේ. එකයි මම ඒකටසත් මේ වීඩියෝ එකට ඇඩ් කළේ. ඉතින් අපි ස්විමින් කරලා ඉවර වෙලා චේන්ජ් කරගෙන බෝට් රයිඩ් එක යන තීරණය කළා. ඉතින් ඔය විදිහට තමයි අපිට බෝට් එකට නගින්න තිබුණේ. ඉතින් අපි හිමින් සැරේ පරිස්සමට කොහොම හරි බෝට් එකට නැග්ගා. ඊට පස්සේ අපිට එතනින්ම ලයිෆ් ජැකට් ඒක හැමදේම දුන්නා. ඒ ලයිෆ් ගාඩ් ජැකට් දාගෙන ඔය විදිහට ඉතින් අපි කියෝ ගියා. කැමති නම් අපිට බෝට් එකේ හිටගෙන වුණත් රයිඩ් එක යන්න පුළුවන්. ඉතින් අපි ඔය විදිහට වටේ තියෙන වීව් එකත් බල ගියා. ඇත්තටම මම දැක්කා මේ බෝල්ගොඩ ගඟේ දෙපැත්තෙම මාළු අල්ලන කොටු හදලා තිබුණා. ගොඩක් අය කියනවානේ බෝල්ගොඩ ගඟ ගොඩක් ගැඹුරුයි කියලා. ඉතින් ඇත්තටම බෝට් එක හිමින් ගියේ. ඉතින් මං හිතනවා ඩේ අවුට් එක බෝට් රයිඩ් එකකුත් තියෙනකොට ඒක මාරම් බර්ත් කියලා රුපියල් 2500ක් වගේ මුදලකට. ඉතින් මං කවදාවත් පාලමක් යට කොහොමද කියලා දැකලා තිබුණේ නැහැ. ෆස්ට් ටයිම් ওই විදිහට බෝට් එක යටින් පාලම යටින් යනකොට තමයි මම දැක්කේ මේකේ කොයි විදිහටද තියෙන්නේ කියලා. මොකද අපි හැමදාම පාලම උඩින් යන නිසා. ඉතින් ඒකත් බලලා ඊට පස්සේ පාලම පහ වෙනත් එක්කම වගේ බෝට් එක හරවගෙන ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි බෝට් එක තිබුණේ වටේ. ඉතින් ඇත්තටම ගඟ දෙපැත්තෙම මාරම ලස්සනට පුංචි ගෙවල් හැමක් තිබුණා. ඉතින් හැමදේමත් බලාගෙන ওই විදිහට අපි ෆොටෝස් කිහිපයකුත් ගත්තා. වීඩියෝස් අරගෙන අපි ආපහු හොටෙල් එකට ආවා. හොටෙල් එකට එනකොටත් ලන්ච් ටයිම් එක පටන් ගෙනයි තිබුණේ. ඉතින් මේ හොටෙල් එකේ ලන්ච් ටයිම් එක තියෙන්නේ 12:00 ඉඳන් 3:00 වෙනකම්. ඉතින් අපි ෆස්ට් ෆ්ලෝර් එකට ගියාම මෙන්න මේ වගේ ලස්සන හෝල් එකක තමයි අපිට ලන්ච් එක ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අපි කතා වුණේ මුලින්ම සුප් එක අරන් හිටියොත් හොඳයි කියලා. ඉතින් එදා අපිට ඩේ අවුට් එකේ තිබුණේ කෝන් සුප් එකක්. ඉතින් ඒක ගොඩක් හොඳ ග්‍රේවි එකක් තිබුණා. තික් ගතියක් වගේම හොඳට කෝන් දාලා තිබුණා. ඉතින් හරිම රසට තිබුණා සුප් එකත්. ඒ වගේම අවශ්‍ය කෙනෙක්ට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් ඔප්ෂන් එකක් තිබුණා. ඉතින් මම ඒකත් ගත්තා. ඇත්තටම හොඳ ක්‍රීමි රහක් තිබුණා බ්‍රෙඩ් එකේත්. ඉතින් ඒ ටිකත් කාලා ඉවර වෙලා අපි ගියා ලන්ච් එක ගන්න. ඉතින් ඇත්තටම බත් වර්ග දෙකක් තිබුණා. ඒත් එක්කම පැස්ටා වලට චීස් දාලා තිබුණා. ඉතින් ගොඩක් රසට තිබුණා ඒ ටිකත්. කහ බත්, ස්පයිසි
විදිහට හදපු රයිස් එකක් එහෙමත් තිබුණා. ඒත් එක්කම වෙජිටබල් කෝන් එකේ මෙන්න මේ විදිහට විවිධ විදිහට හදපු සැලඩ්ස් වර්ග තිබුණා. ඒ වගේම බටු මෝජ තිබුණා, මස් වර්ග, ඒ වගේම පරිප්පු, අලු තෙල් දාලා, කට්ලට්, පාපඩම් මේ හැම දෙයක්ම තිබුණා. ඒ වගේම ඩිසර්ට් කෝන් එකේ රස්මරස් විදිහට වටලප්පම් ජෙලි මේ වගේ දේවල් තිබුණා. ඉතින් කාලා පීලා ඉවර වෙලා අපි හිතුවා චුට්ටක් ඩාන්ස් කරන්න ඕනේ කියලා. ඇත්තටම අපි ඩාන්ස් කරන්න නෙමෙයි හිටියේ. ඒත් එදා හිටපු ආන්ටිලා කට්ටිය අපි ඇත්තටම මොටිවේට් කළා යන් ඩාන්ස් කරන්න කියලා. ඉතින් අපි චුට්ටක් ඩාන්ස් කළා. ඇත්තටම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ එදා ප්ලේ කරපු ආටිස්ට්ලා දෙන්නට. මාරම ලස්සනට යාලා සින්දු ටික කිව්වා සහ ප්ලේ කළා. ඒ නිසා තමයි අපිත් මොටිවේට් වුණේ ඇත්තටම ඩාන්ස් කරන්න. ඉතින් ඔහොම චිල් එකේ ජොලිය ඩාන්ස් කරලා ඉවර වෙලා අපි චුට්ටක් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට යන්න ඕනේ කියලා. ඉතින් ගාඩන් එකේ චුට්ටක් ඊවිනින් වීව් එක බලන්න අපි කට්ටිය ගියා. ඒ ගියාම තමයි ඇත්තටම දැක්කේ මේ විදිහට බෝල් ගොඩ ගඟේ මාළු අල්ලනවා ඔය වගේ දේවලුත්. ඉතින් ඒත් එක්කම ලස්සන ෆොටෝස් ටිකකුත් අපි කැප්චර් කරගත්තා. ඒත් එක්ක මම හිතා වීඩියෝස් ටිකක් ගන්න ඕනි කියලා. ඉතින් ඔය විදිහට ගත්තා. ඔය දින අපි ගියපු බෝට් එක ඉතින් ඔහොම කරලා ඊට පස්සේ අපි ආවා හපා ප්‍රෙස් ෆ්ලෝ එකට ඊවිනින් ටී එකයි කේක් එකයි ගන්න. ඒ දෙකත් මාරම රසයි. ඇත්තටම මේකේ තියෙන එක හොඳක් තමයි ළඟටම ඇවිල්ලා ඩේ අවුට් එක අවසානයේ ඇවිල්ලා එහෙම මොනවද යාළගේ තියෙන අඩුපාඩු මොන හරි හදාගන්න තියෙනවද කියලා. ඉතින් යාළගේම සජෙෂන් එකක් මත අපි ආවා රූෆ් টොප් එකත් විසිට් කරන්න. ඉතින් රූෆ් টොප් එක ගොඩක් ලස්සනයි. මේ විදිහට චෙයර්ස් දාලා හරිම ග්‍රීනරි ගතියට හදලා තිබුණා. ඉතින් මම ඔය හිමින් සැරේ බැල්කනි එක ළඟට යන්නේ. බැල්කනි එක ළඟට ගියාම මාරම ලස්සනයි view එක. බොල්ගොඩ ගඟ පේනවා. ඒත් එක්කම අපි කියපු බ්‍රිජ් එකයි, ඒත් එක්කම පූල් එක මේ හැම දෙයක්ම ගොඩක් ලස්සනට පේනවා. ඇත්තටම මේ හොටෙල් එක වට වෙලා තියෙන්නේ පොල්ගොඩ ගඟෙන් සහ මුහුදෙන්. ඉතින් එක පැත්තකට මේ විදිහට ලස්සනට පොල්ගොඩ ගඟ පේනවා. ඊට පස්සේ අපි එක්කන් ගියේ මෙන්න මේ AC හෝල් එකට. එකත් හරිම ලස්සනයි රූෆ් টොප් එකේමයි තියෙන්නේ. දුරට මේ විදිහට මුහුදක් තේනවා. ඒ වගේම පොල්ගොඩ ගඟක් තේනවා. ඉතින් වෙනස්ම වයිබ් එකක් ගන්න ඔයාලටත් පුළුවන් මේ හොටෙල් එකට එන්න. ඉතින් ඒත් එක්කම ඩේ අවුට් එක ඉවර කරලා මමයි ජිකයි දෙන්න බස් එක නැගලා හපා ගෙදර යන්න. ඇත්තටම ටිකක් මහන්සි විදිහට තමයි ඔය ඉන්නේ. ඉතින් ජිකා නුගේ ගොඩින් බැස්සා. නේ ඉතින් ඔය මන් දිහා බලලා එයා පහිනවා. බැහැලා මට බයි කියලා. එයා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මමත් ගෙදර ගියා. ඉතින් ওই විදිහට තමයි දවස ගියානේ. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට වෙන්නම්. අමතක නොකර ස්ටෝරි විත් තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න.